back to my channel. ඔන්න ඉතින් අද vlog එක ටිකක් random days of my week style එකේ vlog එකක්. Morning routine එක, work day, gym, healthy meals, skincare මේ හැමදේම අතරේ මම කතා කරන්න හිතුවා Western Australia වල job එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඔස්ට්‍රේලියා ආව පළවෙනි කාලේ අපි ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම challenge එකක් තමයි job එකක් හොයාගන්න එක. විශේෂයෙන්ම වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවල ජොබ්ස් තියෙනවා, ඔපචුනිටීස් තියෙනවා. හැබැයි ඒකට ඇප්ලයි කරන විදිය, රෙසියුම එකක් හදාගන්න විදිය, ඉන්ටර්වියුස් වලට රෙඩි වෙන විදිය සහ ඒකට තියෙන්න ඕන ඉවසීම ගොඩක් වැදගත්. මම මේ vlog එකේ කියන දේවල් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ WA වල ජොබ් සර්ච් කරන කෙනෙක්ට ප්‍රැක්ටිකල් විදියට හෙල්ප්ෆුල් වෙන ටිප්ස් ටිකක් විදියට තමයි මම ෂෙයා කරන්න හිතුවේ. උදේම මම බ්‍රෙක්ෆාස්ට් වලට ඕට්ස් හදාගත්තා. බිසි වර්ක් ඩේ එකක් පටන් ගන්න කලින් මම ගොඩක් වෙලාවට try කරනවා simple and healthy breakfast එකක් හදාගන්න. healthy lifestyle එකක් පටන් ගන්නකොට ලොකු changes කරන්න ඕනි කියලා දෙයක් නැහැ. සමහර වෙලාවට oats bowl එකක්, වතුර ටිකක්, simple morning routine එකක් වගේ පොඩි දේවල් තමයි අපිව track එකට ගන්නේ. ජොබ් සර්ච් එකත් එන්නේ වගේ තමයි. මුලින්ම ලොකු දේවල් හිතලා ඕවර්වෙල්ම් වෙන්න යන්න එපා. පළවෙනි ස්ටෙප් එක විදියට ඔයාගේ රෙසියුම එක අප්ඩේට් කරගන්න. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව වල ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඔස්ට්‍රේලියන් ස්ටයිල් රෙසියුම එකක් තියෙන එක ගොඩක් වැදගත්. ලංකාවේ CV එකක් වගේ pages ගොඩාක් දිගට ලියනවට වඩා මෙහි රෙසියුම එකක් clear, simple and professional වෙන්න ඕනේ. ඔයාගේ නම, contact details, location, visa, work rights, availability, relevant experience, qualifications, certificates and key skills කියන දේවල් හරියටම mention කරන්න. සර්ච් කරනකොටත් කොන්ෆිඩන්ස් එක අවශ්‍යයි. සමහර වෙලාවට අපිට හිතෙනවා මට ලෝකල් එක්ස්පීරියන්ස් නැහැ. මගේ ඉංග්‍රීසි පර්ෆෙක්ට් නැහැ. මට මේ ජොබ් එක ලැබෙයිද කියලා. ඒත් මතක තියාගන්න හැමෝම කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ඔයාට හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න කැමති attitude එක, punctuality, communication skills, reliability මේවත් employeesලා ගොඩක් බලනවා. ජොබ් එකක් හොයාගන්න consistency එක ගොඩක් වැදගත්. Seek, Indeed, LinkedIn වගේ websites daily check කරන්න. ඒ jobs 20ක් විතර save කරලා apply නොකර ඉන්න එකෙන් වැඩක් වෙන්නේ නැහැ. daily ටිකක් time allocate කරලා ඔයාට ගැලපෙන jobs ටිකකට quality applications යවන්න. job advertisement එක හොඳට කියවන්න. ඒගොල්ලන්ට ඕනේ skills මොනවාද? ඒගොල්ලන්ට ඕනේ full time කෙනෙක්ද, part time කෙනෙක්ද, casual කෙනෙක්ද, experience requirement එක මොකක්ද, certificates ඕනේද, police clearance, working with children check, first aid වගේ requirements තියනවාද? ඒ දේවල් බලන්න. මොකද මේ දේවල් බලලා ජොබ් එකකට ඇප්ලයි කරන එක ගොඩක් වැදගත්. මොකද සමහර වෙලාවට අපි ජොබ්ස් ගොඩකට ඇප්ලයි කරනවා. හැබැයි ජොබ් එකට අපේ රෙසියුම එක මැච් වෙලා නැති නිසා අපිට එම්ප්ලොයර්ගෙන් රිප්ලයි එකක් එන්නේ නැහැ. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව වල ජොබ් මාකට් එකේ ලෝකල් එක්ස්පීරියන්ස් කියන එක සමහර රෝල්ස් වලට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා ෆස්ට් ජොබ් එක ඩ්‍රීම් ජොබ් එකම වෙන්න ඕනේ කියලා හිතලා එක තැන ස්ටක් වෙන්න එපා. සමහර වෙලාවට ෆස්ට් ජොබ් එක කියන්නේ ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාලා ගන්න ෆස්ට් ස්ටෙප් එක. Hospitality, cleaning, retail, childcare, aged care, disability support, admin, warehouse, customer service, mining support services වගේ areas වල WA වල opportunities තියෙනවා. ඔයාලගේ qualification එකටම පළවෙනි job එක ලැබුණේ නැතත් local work experience එකක් හදාගන්න ඒක ගොඩක් help වෙනවා. වැඩේ ඉවර වෙලා ගෙදර එනකොට සමහර වෙලාවට body එක tired, mind එක tired. ඒත් මේ දවස්වල මම try කරනවා මගේ routine එක balance කරගන්න. work, health, meal, gym, rest හැමදේම එකට balance කරන එක lazy නෑ. ඒත් පොඩි effort එකක් දාන එකත් හරිම වැදගත්. job search කරන කාලෙත් එහෙමයි. apply කරලා reply එකක් නැති වුණා කියලා හිත කඩාගන්න එපා. මෙහි job search එක සමහර වෙලාවට කල් යනවා. applications ගොඩක් යවන්න වෙනවා. interviews කීප එකට යන්න වෙනවා. සමහර වෙලාවට rejection emails එනවා. සමහර වෙලාවට reply එකක්වත් එන්නේ නැහැ. මමත් CV 100 ගාණක් apply කරලා තියෙනවා. ඒක ඔයාට value එකක් නැති නිසා නෙමෙයි. job market එක competitive නිසා. ඒ නිසා emotional වෙලා නවත්තනවට වැඩිය resume එක improve කරගෙන interview skills practice කරගෙන continue කරන එක තමයි ගොඩක් වැදගත්.
මේ දවස්වල මම කරගෙන යන වේට් ලොස් ජර්නිය එකත් හරියට ජොබ්ස් හොයනවා වගේ තමයි. එක දවසකින් රිසල්ට් එකක් පේන්නේ නැහැ. අද ජිම් ගියා කියලා හෙට බොඩි එක වෙනස් වෙන්නේ නැහැ. අද රෙසියුම් එක යවුවා කියලා හෙටම ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. සමහරට ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඩේලි එෆර්ට් එක දිගටම දානකොට ටික ටික ප්‍රෝග්‍රස් එකක් පේන්න ගන්නවා. ඊළඟ දවසේ උදේට මම ඇවකාඩෝ ඇන් එග් ටෝස්ට් එකක් හදාගත්තා. මට මේ බ්‍රෙක්ෆාස්ට් එක හරිම සිම්පල්, ෆිලිං ඇන් හෙල්ති. බිසි මෝර්නිං එකට ලේසි මීල් එකක්. මේ බ්‍රෙක්ෆාස්ට් එක හදන අතරේ මම ඔයාලට තව ජොබ් ටිප්ස් ටිකක් කියන්නම්. කවර් ලෙටර් එක අන්ඩර් එස්ටිමේට් කරන්න එපා. හැම ජොබ් එකකටම සේම් කවර් ලෙටර් එක යවනවට වැඩිය ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක බලලා ඒකට ගැලපෙන විදියට ෂෝට් කවර් ලෙටර් එකක් ලියාගන්න. කවර් ලෙටර් එකේ ලොං ස්ටෝරීස් ලියන්න යන්න ඕනේ නැහැ. ඔයා කවුද? ඔයා ඇප්ලයි කරන රෝල් එක මොකද්ද? ඔයාට රෙලෙවන්ට් එක්ස්පීරියන්ස් එක මොකද්ද? ඔයාගේ අවේලබිලිටි එක මොකද්ද? මේ දේවල් ක්ලියර් විදියට ලියන්න. ඔයාගේ අවේලබිලිටි එක කියන එකෙන් මම අදහස් කරේ ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට එනවා නම් ඔයාට වැඩ කරන්න පුළුවන් පැය 24යිනේ. එතකොට ඒක ක්ලියර්ලි මෙන්ෂන් කරන්න. විශේෂයෙන්ම වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවල චයිල්ඩ් කෙයා, ඇඩ්මින්, හොස්පිටැලිටි, ඒජ් කෙයා, සපෝට් වර්කර් වගේ රෝල්ස් වලට ඇප්ලයි කරනවා නම් රික්වයර්ඩ් චෙක්ස් සහ සර්ටිෆිකේට්ස් මෙන්ෂන් කරන එක ගොඩාක් වැදගත්. working with children check, police clearance, first aid, CPR, responsible service certificates වගේ දේවල් රෝල් එකට රෙලෙවන්ට් නම් රෙසියුමේ එකේ ක්ලියර්ලි ඒක දාන්න. ජොබ් එකක් හොයන එකත් රූටින් එකකට කරන්න ඕනේ දෙයක්. ඩේලි එකම ටයිම් එකක ජොබ්ස් චෙක් කරන්න. ඔයා ඇප්ලයි කරපු ජොබ් ලිස්ට් එකක් තියාගන්න. කොහෙටද ඇප්ලයි කරේ, කවද්ද ඇප්ලයි කරේ, රිප්ලයි එකක් ආවද, ඉන්ටර්වියු ඩේට් එකක් තියෙනවද කියලා නෝට් කරගන්න. මේක සිම්පල් දෙයක් වගේ පෙනුනත් ගොඩක් හෙල්ප්ෆුල් වෙනවා. මොකද ජොබ්ස් ගොඩකට ඇප්ලයි කරනකොට අපිට අමතක වෙනවා කම්පැනි එකකින් කෝල් එකක් ආවොත් ඔයා ඇප්ලයි කරපු රෝල් එක ගැන මතක තියාගන්න ඕනේ. ඒක තමයි ඔයාගේ ඒකින් ඔයා ප්‍රොෆෙෂනල් කියලා යාලට පේනවා. ඉන්ටර්වියු කෝල් එකක් ආවොත් කම්පැනි එක ගැන පොඩි රිසර්ච් එකක් කරන්න. Tell me about yourself, why do you want this job, what are your strengths, what is your availability වගේ basic questions වලට answers practice කරලා තියාගන්න. ජොබ් සර්ච් කරන කෙනෙක්ට මට කියන්න තියෙන්නේ මෙන්ටලි ඔයාලා ස්ට්‍රෝං වෙන්න. රිජෙක්ෂන් එකක් ආවොත් ඒක පර්සනල් ෆේලියර් එකක් විදිහට ගන්න එපා. ඒක ප්‍රොසෙස් එකේ පාර්ට් එකක්. ඔයාගේ රෙසියුමේ එක ඉම්ප්‍රූව් කරගන්න, ෆීඩ්බැක්ස් ගන්න, ප්‍රැක්ටිස් කරන්න, කන්ටිනියු කරන්න. ඉතින් මම මේ ව්ලොග් එකේ එකතු කරපු නැති තව ස්ටෙප්ස් ටිකක් ඊළඟ ව්ලොග් එකේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අද ව්ලොග් එක බලපු ඔයා ජොබ් එකක් හොයනවා නම් give up කරන්න එපා. පොඩි ස්ටෙප් එකකින් පටන් ගන්න. ඔයාට හොඳ ඔපචුනිටි එකක් ලැබෙයි. එහෙනම් ඉතින් thanks for watching. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye.